ඕනම වෙබ් පේජ් එක සර්ච් එන්ජින් එක රෑන්ක් වීමට බලපාන්නේ කීවර්ඩ්ස්. ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ට මේ කීවර්ඩ්ස් භාවිතා කිරීම පිළිබඳව දැනුමක් ලබා දෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ වෙබ් පේජ් එකට කීවර්ඩ්ස් ඇඩ් කිරීමේ ටෙක්නික්ස් කිහිපයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මං ඊට කලින් හැම පාඩමක වගේම සරල උදාහරණයක් ගන්නවා. මට අවශ්‍ය සර්ච් කරගන්න softwares. ඉතින් මං Google search engine එකේ software කියලා type කරලා මං ඒක සර්ච් කරනවා. එතනදි මට රිසල්ට්ස් මිලියන 959ක් ලැබෙනවා. ඉතින් එතනින් මං පළවෙනි රිසල්ට් එකත් දෙවෙනි රිසල්ට් එක තියෙන විකිපීඩියා වෙබ්සයිට් එකෙන් මට ඒකේ softwares පිළිබඳ විස්තර අවශ්‍ය නැහැ. ඒකින්ද මට ඩවුන්ලෝඩ් කර ගැනීමට අවශ්‍ය. ඒකින්ද මං තුන්වෙනි වෙබ් රිසල්ට් එක ක්ලික් කරනවා. ඔගොල්ලොන්ට බැලුවොත් පළවෙනි රිසල්ට් එකේ තියෙනවා මේ කොටස අපි ටයිටල් එකක් විදියට හඳුන්වන්නේ වෙබ් පේජ් එක. මේ තියෙන්නේ ටයිටල් එක. ඉතින් මේ පළවෙනි රිසල්ට් එකේ ටයිටල් එකේ software කියලා දෙවතාවක් අඩංගු වෙලා තියෙන අපේ කීවර්ඩ් එක. ඉතින් ඒ වගේම තමයි තුන්වෙනි සර්ච් රිසල්ට් එකේ ටයිටල් එකේ තුන් වතාවක් අඩංගු වෙලා තියෙනවා software කියලා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ තුන්වෙනි රිසල්ට් එකට ඒමට බලපාන්නේ software කියලා තුන් වතාවක් තියෙනවා කියලා නෙමෙයි. මෙතන වෙනත් අදහසක් මම ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. කීවර්ඩ්ස් අපි එක වෙබ් පේජ් එක භාවිතා කරන ප්‍රමාණය වැඩි වුණාම තමයි රෑන්ක් වෙන්නේ. ඒ කියන්නේ ඉහළම රෑන්කයක් ලබා ගන්න පුළුවන් අනිත් වෙබ් පේජ් එකට සාපේක්ෂව බලද්දී. නමුත් මෙතනදී ඔයගොල්ලෝ බැලුවොත් මේ ටයිටල් එකේ මෙතන තුන් වතාවක් software කියන කීවර්ඩ් එක ඇතුල් වෙලා තිබුණත් මේක තුන්වෙනි රෑන්ක් එකේ තමයි රැඳී තියෙන්නේ. නමුත් මේ පළවෙනි රෑන්ක් එකේ තියෙන එක බැලුවොත් ඒක දෙවතාවක් පමණයි අපේ software කියන කීවර්ඩ් එක ඇතුළත් වෙලා තියෙන්නේ. හොඳයි මම ඔයගොල්ලන්ට දැන් පැහැදිලි කරන්න ඒ මොකද කියලා. පළවෙනි search result එකේ තියෙන්නේ download.cnet.com එක. මම ඒකට යනවා. ඊට පස්සේ මං control F ඔබලා software කියන මගේ keyword එකම මම මෙතන search කරනවා. එතකොට මට ලැබෙනවා software කියන වචනේ 22 වතාවක් මේ වෙබ් පේජ් එකේ තියෙනවා. ඒ වගේම මං තුන්වෙනි search result එක වෙන software.com කියන එකට ගිහිල්ලත් control F ඔබලා software කියන එක search කරනවා. එතකොට මට 12 වතාවයි ලැබෙන්නේ. පළවෙනි download.cnet.com එකේ ඒ කියන්නේ පළවෙනි search result එකේ 22 දෙවතාවක්ම තියෙනවා. ඒ වගේම තුන්වෙනි search result එකේ තිබ්බේ 12 වතාවයි. ඉතින් ඔයගොල්ලන්ට හේතුව පැහැදිලි වෙනවා ඇති මේ වෙබ් පේජ් එකේ ටයිටල් එකේ පමණක් software කියන එක තුන් වතාවක් තිබීම ප්‍රමාණවත් මදි. වෙබ් පේජ් එක පුරාවටමත් කීවර්ඩ් එක තියෙන වාර ගණනාව වැඩි වුණාම තමයි රෑන්කින් වල ඉහළ ස්ථානයක් ලබා ගැනීමට හැකි වෙන්නේ. මම හිතුවා ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට වෙබ් පේජ් එකට කීවර්ඩ්ස් ඇඩ් කරගන්න ආකාරයේ ටෙක්නික්ස් කිහිපයක් කියලා දෙන්න. ඉතින් මම පියවරෙන් පියවර කියලා දෙන්නම්. ඔයගොල්ලෝ දන්නවා දැන් වෙබ් පේජ් එකේ ටයිටල් එක තමයි මූලික වශයෙන්ම බලපාන කීවර්ඩ් සඳහා රෑන්කින් වල ඉහළ ස්ථානයක් ලබා ගැනීමට. ඉතින් ගන්නවා මම මේ software කියන keyword එකම යොදා ගන්නවා මේ web page එකට keywords add කිරීමේදී. ඉතින් මම title එකත් software කියන එක type කරනවා. ඊට පස්සේ මේක තමයි web page එකේ title එක. ඒ වගේම මම තව type කරලා තියෙනවා content title එක. ඒ කියන්නේ header එක. මේ web page එකේ ඇතුලේ තියෙන content එකේ title එක. ඒක ඔයගොල්ලන්ට highlight කරලා ඉවරලා format කියන option එක යටතේ heading 1 කියන ඔප්ෂන් එක තේරීමෙන් ඕගොල්ලොන්ට මේක heading එකක් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ තුලින් ඕගොල්ලොන්ගේ search engine එක මේ software කියන එක header එක ආකාරයෙන් හඳුනා ගන්නවා. ඒ හඳුනාගන්නේ මේක text based website එකක් හින්දා මම ඕගොල්ලොන්ට split කරලා පෙන්නොත් මේක ඕගොල්ලොන්ට පේනවා මේ software කියලා තියෙන එක software කියන එකේ H1 කියන tags දෙකකින් තමයි මැදි වෙලා තියෙන්නේ. මේ H1 කියන එක crawler එකෙන් search කරන ගමන් ඒගොල්ලෝ ඒ එතන තියෙන වචනේ හඳුනාගෙන මේක තමයි web page එකේ content එකේ header එක කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ මේක keyword එක හැටියට භාවිතා කරනවා. ඒ වගේමයි මෙතන තියෙනවා content text එකක්. මේ content text එකක් අපිට keyword එකක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා
අපිට භාවිතා කරන්න පුළුවන් පැරග්‍රාෆ් කියන ෆෝමැට් එක. ඔව්. ඊට පස්සේ අපිට අපේ වෙබ් පේජ් එකට අවශ්‍ය කරනවා පික්චර්ස් ඇතුළත් කරන්න. පික්චර් එකක් තුලනුත් කීවර්ඩ් එකක් දීමට බලාපොරොත්තු වෙනවා නම් මම ඒකත් පෙන්වන්නම්. insert image මම පික්චර් එක තියෙන ස්ථානය තෝරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට තව දෙයක් කියන්න ඕනේ පික්චර් එකට කීවර්ඩ් එකක් ඇඩ් කර ගැනීම සඳහා අපිට අවශ්‍ය කරන ඕල්ටර්නේට් ටෙක්ස්ට් එකක් ලබා දෙන්න. මේකට ඕල්ටර් ටැග් එකක් විදියටත් අපි හඳුන්වනවා. මේ ඕල්ටර්නේට් ටෙක්ස්ට් එකක් ලබා දුන්නම මේ පික්චර් එකට කීවර්ඩ් එකක් ඇඩ් වෙනවා. මම මෙතන ෆ්ලෑෂ් කියලා ටයිප් කරනවා. එතකොට මේ පික්චර් එකට ෆ්ලෑෂ් කියන කීවර්ඩ් එක ඇඩ් වුණා. ඒ වගේම මට අවශ්‍යයි මෙතන ලින්ක් එකක් මගිනුත් කීවර්ඩ් එකක් ඇඩ් කර ගැනීමට. මම මේ Dreamweaver කියන ටෙක්ස්ට් එක highlight කරලා ඒක මම ලින්ක් කරනවා page එකට. මම දැනට తాවකාලිකව page එකට ලින්ක් කරා. ඉතින් මේ ක්‍රමයට තමයි අපිට වෙබ් page එක සඳහා keywords add කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් මෙතනදී ඕගොල්ලොන්ට තේරෙනවා ඇති link එකක් මගිනුත් ඒ වගේම ටෙක්ස්ට් එකක් අපිට පැරග්‍රාෆ් වගේ ෆෝමැට් කිරීමෙන් මගිනුත් ඒ වගේම ඉමේජ් එකට ඕල්ටර්නේට් ටැග් එකක් ඇතුළත් කිරීම මගිනුත් කන්ටෙන්ට් හෙඩර් එකක් හෙඩින් ෆෝමැට් එකට ලබා දීමෙනුත් ඒ වගේම ටයිටල් එකට අපේ කීවර්ඩ් එක ඇතුළත් කිරීමෙනුත් අපිට පුළුවන් සර්ච් එන්ජින් එකක ඉහළ රෑන්ක් එකක් ලබා ගැනීම සඳහා ළඟා වෙන්න. ඉතින් මං හිතනවා මේක ඔයගොල්ලොන්ට ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මං විශේෂ කාරණාවක් ඔයගොල්ලොන්ට කියන්න කැමතියි. ඒ තමයි ඔයගොල්ලෝ වෙබ් පේජ් එකක් නිර්මාණය කරලා ඒක අප්ලෝඩ් කරපු සැනින්ම සර්ච් එන්ජින් එකක් එය සොයාගන්නේ නැහැ. සර්ච් එන්ජින් එකක් වෙබ් පේජ් එක සොයා ගැනීමට වෙබ් පේජ් එක අප්ලෝඩ් කරලා සාමාන්‍යයෙන් මාසයක් ඇතුළත කාලයක් තුළදී තමයි හොයා ගැනීමකට ලක් කරන්නේ. විශේෂයෙන් මේ සර්ච් එන්ජින්ස් අතරින් Google සර්ච් එන්ජින් එක ඉතාමත් කාර්යක්ෂමයි. ඒක නිසා සති දෙකක් සති තුනක් ඇතුළතදී වගේ අපේ වෙබ් පේජ් එක සර්ච් ඉන්ඩෙක්ස් වෙනවා Google සර්ච් එන්ජින් එකේ.